ප්‍රභාතය ලෝකයේ පැවැත්ම ජීවයයි. ජීවය උපදවන්නේ ගැහැණියයි. ාම ලෝකයම ගැහැණියයි. ප්‍රභාතය ආයුෂ බොහෝ වේවා ආදරණීය හිතවතුනි, ඔබට සුබෝදෑසනක් ප්‍රාර්ථනා කරනවා. FM 91.7 91.9 ඔබ මෙතෙන් සිට බදාදා ප්‍රභාතය සමග ඔබට මතක් කරනවා ඔබ ගුවන්විදුලි යන්ත්‍රය හරහා අපිව අහගෙන ඉන්නවා වගේම ස්වදේශීය සේවය Facebook පිටුව හරහාත් අපිව අහන්නට වගේම බලන්නටත් ඔබට හැකියාව තියෙනවා මෙතෙන් සිට. හිතවතුනි, අපි මේ වෙද්දී 77 වන ජාතික නිදහස් දිනය සමරන්නට පෙළ ගැසෙමින් ඉන්නේ. ජාතික පුනරුදයට පෙළ ගැසෙමු. මෙවර නිදහස් දිනයේ තේමාව බවට පත්වෙන්නේ ඇය. ඒ තේමාව තුළ නිදහස, ශ්‍රී ලංකාව, ඇය, සමාජය සහ ඇගේ සමාජ භූමිකාව, කාන්තාවගේ සමාජ භූමිකාව විශාල වපසරියක් තුළ කතා කරන්නට සිද්ධ වෙන මාතෘකාවක් අද මේ වැඩසටහන තුළ කතා කළ යුතු, කතා කරන්නට අවශ්‍ය බොහෝ දේ කතා කරන වැඩසටහනක් බවට පත්වේවි. ලෝකයේ පළමු රාජ්‍ය නායිකාව බිහි කිරීමේ ගෞරවය, අභිමානය දශක 6ක කාලයක් තිස්සේ අපි හිතේ තියාගෙන ඉන්නවා. නිදහසින් පස්සේ කාන්තා රාජ්‍ය නායිකාවන් තිදෙනෙකු බිහි කිරීමේ ගෞරවය ගැන අපි හරි අභිමානයෙන් කතා කරනවා. ඒ අභිමානය, ගෞරවය ඇත්තටම අපි ඇයට හිමිකර දීලා තියනවාද? ඒ පැනයට පිළිතුරු ඔබේ හිතින්ම හිතාගන්නට ඉඩකඩ සලසා දෙමින් බොහොම ගෞරවයෙන්, ආදරයෙන් අද ඇය ගැන කතා කරන්නට බදාදා ප්‍රභාතයට අපි ආරාධනා කළේ ආචාර්ය අනුෂ්කා කහඳගමගේ මානවීය විද්‍යා සඳහා වූ කොළඹ ආයතනයේ ප්‍රධාන ලේකම් සහ අධ්‍යක්ෂිකාව. ඔබතුමියට සුබෝදෑසනක් ප්‍රාර්ථනා කරන අයබෝවන්. අයබෝවන් අනුරාධා, සුබෝදෑසනක්. ඔබතුමියගෙන් දැනගන්නට කැමති, දැන් අපි නිදහසින් පසු ලාංකීය කාන්තාවගේ සමාජ භූමිකාව ගැන කතා කරන්නට යන්නේ. අපි එතනින් අද කතාවට ප්‍රවේශයක් ගමු. මම කාන්තාවගේ නිදහස ගැන කතා කරන්න කලින් මං කියන්නම් මම මොකද්ද නිදහස කියන එක කියලා හිතන්නේ කියලා. ඒ කියන්නේ දැන් නිදහස කිව්වහම අපිට මතක් වෙනවා සංදර්ශනයක්. අපිට මතක් වෙනවා ලංකාවේ කොඩි විකුණන්න තියෙනවා. ඊට පස්සේ ඔන්න ඔය වගේ නිකන් බොහොම මේ සංදර්ශනාත්මක දේවල් ටිකක් තමයි එකපාර අපේ ඔළුවට එන්නේ. හැබැයි මහජනතාවට දැනෙන නිදහසක් කියලා කියන්නේ සංදර්ශනය හෝ කොඩි විතරක්ද? ඒක ඊට වඩා එහා ගිය එකක් කියලා මම හිතනවා. මම හිතන්නේ නිදහස කියලා අපිට සාමාන්‍ය මිනිස්සුන්ට දැනෙන දේ තමයි අපිට ප්‍රජාතන්ත්‍රවාදයේ හැසිරෙන්න තියෙන අවස්ථාව. අපිට තියෙන නිදහස, අපිට තීරණ ගැනීමට තියෙන නිදහස. ඊට පස්සේ අපිට අපේ නායකයන් පත් කර ගැනීමට තියෙන නිදහස. අපේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින්න තියෙන නිදහස. අන්න ඒ වගේ ඒවත් එක්ක තමයි මම නිදහස කියන එක අර්ථකථනය කරගන්නේ. එතකොට දැන් කාන්තාව මේක ස්ථානගත කරන්න කලින් මම කියන්න සාමාන්‍ය අපි ඉතිහාසය පොඩ්ඩක් බැලුවොත් අපි අවුරුදු 400ක් විතර විවිධ ජාතීන්ට යටත් වෙලා හිටපු රටක්. එතකොට හැබැයි අපි සම්පූර්ණයෙන්ම යටත් වෙන්නේ බ්‍රිතාන්‍ය ජාතිකයන්ට 1815 ඊට පස්සේ 1948 දී අපි නිදහස ලබනවා. මේක හැමෝම දන්න කාරණයක් වුණත් මම හිතුවා ඒක සඳහන් කරන එක වැදගත් කියලා. දැන් නිදහස කියන එකට විවිධ අය විවිධ කාලවල විවිධ අර්ථකථන දීලා තියෙනවා. ඒ කියන්නේ එක එක සන්දිස්ථාන තිබිලා තියෙනවා නිදහස කියන්නේ මේකයි. ටිකක් කාලෙකින් කියනවා නෑ නිදහස කියන්නේ මේකයි කියලා. එතකොට නිදහස කියන අදහස බොහොම මේ හිස් සංකල්පයක් වගේ තිබිලා එක එක්කෙනා ඒකට ඕන විදිහේ අර්ථකථන විවිධ කාලවලදී ලබා දීලා තියෙනවා. එතකොට දැන් අරගලයෙන් පස්සේ මේන නිදහස ඒක අලුත් නිදහසක්ද? එතකොට ඒවත් එක්ක මේ කාන්තාව කොහොමද මේ නිදහස් ක්‍රියාවලිය ඇතුලේ අපි ස්ථානගත කරන්න කියන එක ගැන අපි ටිකක් හිතලා බලමු කියලා තමයි මගේ යෝජනාව. අපිට අභිමානයෙන් කතා කරන්නට පුළුවන් ප්‍රෞಢ ඉතිහාසයක් තියෙනවා. ඒ ඉතිහාසය ගැන කතා කිරීමේ කිසිම වරදක් නැහැ. ඔබතුමිය 1948 අපිට නිදහස ලැබීම ගැන කතා කරනවා. එතනින් 2022 අරගලය ගැන කතා කරනවා, ජනතා අරගලය ගැන කතා කරනවා. මම කැමති 1948න් 2022ට එන්න. මොකද අපිට
අතීතය ගැන අභිමානයෙන් කතා කළාට අපිට බැරි නම් එතනින් එහාට ඇවිල්ලා වර්තමානය ගැන කතා කරන්නට, වර්තමානයෙන් එළියට ඇවිල්ලා අනාගතය නිර්මාණය කරන්නට එතන ගැටලුවක් තියෙනවා. ඔබතුමිය හිතන විදිහට 2022 මහජන අරගලය නිදහසේ සන්ධිස්ථානයක් විදිහට ඔබ දකිනවද? අනිවාර්යයෙන්ම මම අනිවාර්යයෙන්ම දකිනවා 2022 මහජන අරගලය නිදහසේ සන්ධිස්ථානයක් කියලා. ඒ වගේම ගැහැණු වෙච්ච අපිට ප්‍රජාතන්ත්‍රවාදයේ හැසිරෙන්න පුළුවන් විශාල අවකාශයක් ඒකෙන් විවර කරලා දුන්නා කියලත් මම හිතනවා. දැන් අපි ඒකට අන්තිමට එමු අපි ගැහැණු කොටසට. දැන් මං හිතන හැටියට 2022 අරගලයක් තමයි රටවැසියෝ වෙන්න පුරුදු වුණේ. ඒ කියන්නේ රටවැසියෝ හිටියට අපි කලින් කරේ ඡන්දයකට ගිහිල්ලා මේ ඡන්දය පාවිච්චි කරනවා. බොහෝ වෙලාවට ඒක කරන්නෙත් නෑ අපි. එතකොට පුරවැසියෙක් රටවැසියෙක් වෙන්න අපි දැනගෙන හිටියේ නෑ. හැබැයි අපි ඒක ඉගෙන ගන්න පටන් ගන්නේ 2022 අරගලයත් එක්ක. අපිට කොච්චර අයිතීන් තියනවද? අපිට කොච්චර බලයක් තියනවද? පුරවැසියෝ විදිහට අපිට කොච්චර වගකීමක් රට වෙනුවෙන් තියනවද? සමාජ වගකීමක් තියනවද කියන එක අපි ඉගෙන ගන්න පටන් ගන්නේ 2022 අරගලයත් එක්ක. එතකොට අපි ප්‍රජාතන්ත්‍රවාදයේ සහභාගී වෙන්න ඉගෙන ගන්න පටන් ගන්නේ 2022 අරගලයත් එක්කයි මගේ අදහස. හැබැයි මෙහෙම කියන එකේ මම අදහස් කරන්නේ 2022 අරගලෙන් පස්සේ ඔක්කොම සම්පූර්ණ උනා කියන එක නෙමෙයි මේ අදහස. මේක ක්‍රියාවලියක්. ඒක පටන් ගත්තා. හැබැයි අපි ඒක ඉස්සරහට අරගෙන යන්න ඕනි. ඒ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශ අපි පුළුල් කරගන්න ඕනි පුරවැසියෝ විදිහට. එතකොට ඒකෙදි අපි එක පියවරක් විතරයි මේ අවකාශ පුළුල් කර ගැනීමට තිබ්බේ 2022. දැන් ඒ ක්‍රියාවලිය තුල ගැහැණිය කොච්චර සක්‍රියව හිටියද? ඒ ක්‍රියාවලිය තුල අපි කොහොමද ගැහැණියව ස්ථානගත කරන්න කියලා අපි කතා කරමු. ඒ නිදහස අරුත් ගන්නවන්නට කාන්තාවගේ දායකත්වය ගැන අපි කතා කරමු. මේ ගීතය ළඟ මොහොතකට නතර වෙලා. මට වැඩි කර දුන්න හැකි වුණත් බත් මිට දරුවට කවන්න මාස්ටර්ස් මගේ හිමි තැන දෙනවාදු අනීස අනුකම්පානු සිතේදු මට මතක් විනව සුත්තා තැලු පිලු හැටි අපි කතා කළේ පන්න ගැහි ගැහි දනින් නැති මාස්ටර්ස් මගේ හිමි තැන මට දෙන්න අනීස නිමවින්න
පෙරවරු 10යි විනාඩි 15යි නීලා වික්‍රමසිංහ ගීතය ගායනා කළේ ඔබ බදාදා ප්‍රභාතය සමග. අපි ඇයට කිසිම ප්‍රශ්න කිරීමව ඇයට හිමි තැන දෙන දවස උදා වෙනකන් බොහෝ දෙනෙක් බලාගෙන ඉන්නේ. අපි කතා කරා 1948න් එළියට ඇවිල්ලා 2022 ගැන. 1948 ඉඳලා 2022 වනතුරුත් 2022 ඉඳලා 2025 වනතුරුත් මේ නිදහසේ අරගලේ කාන්තාව බොහෝ දෙනෙක් හිටියා. අපිට එහෙම කාන්තාවන්ගේ නම් ඇහිලා තියෙනවා. ඒ නිසාම දැන් ඒ සහභාගීත්වය කාන්තා සහභාගීත්වය සහ දේශපාලනය අතර තියෙන දුරස්ත භාවයට වඩා කාන්තාවගේ දේශපාලන නියෝජනය වඩා ගැඹුරට විහිදෙන ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා. මම කැමති අනුෂ්කා මහත්මියගෙන් දැනගන්නට මේ 2022 අරගලයට කාන්තා සහභාගීත්වය ගැන ඔබතුමියගේ අදහස මොකක්ද? දැන් මෙහෙම අපි මුලින්ම හිතුවොත් අනන්‍යතා ගැන. ඒ කියන්නේ දැන් අපි එකිනෙකාට තියෙන එක එක අනන්‍යතා. එතකොට මම ගත්තොත් ගැහැණියක්, ඊට පස්සේ මට තියෙනවා වෙන වාර්ගික අනන්‍යතාවක්, ආගමික අනන්‍යතාවක්, ඊට පස්සේ මම හිතන දේවල් හින්දා මට ලැබෙන අනන්‍යතාවක්. ඒ විදිහේ විවිධ අනන්‍යතා අපිට. එතකොට දැන් 2022 අරගලයත් එක්ක මේ අනන්‍යතාවල තිබිච්ච දේශපාලනය යම් තාක් දුරකට වෙනස් වෙනවා කියලා මම හිතනවා. ඒ කියන්නේ දැන් පහුගිය මැතිවරණය ගත්තොත් පහුගිය මැතිවරණයට කලින් තිබ්බ හැම මැතිවරණයකම වගේ මට මතක ඇති කාලෙක තිබ්බ හැම මැතිවරණයකම ජාතිය සහ ආගම කියන ඒවා ඉස්සරහට දාලා තමයි මැතිවරණ දිනුවේ. ඒ කියන්නේ මැතිවරණ වලට තිබ්බා ඒ කියන්නේ මිනිස්සුන්ට ජාතිය ආගම අවුස්සලා ඒක විකුණලා දිනන්න පුළුවන් මැතිවරණ වල තමයි අපි හිටියේ. හැබැයි පහුගිය මැතිවරණයේ තිබ්බ වෙනස තමයි ඒ ජාති ආගම් අනන්‍යතාව මත නෙමෙයි මැතිවරණය තීරණය වුණේ. කියන්නේ වේදිකාවල ජාති ආගම කියන ඒවට තිබිච්ච බලය පොඩ්ඩක් අඩු වුණා අරගලයෙන් පස්සේ කියලා මම හිතනවා. එතකොට දැන් ඒ අඩු වුණා කියලා ඒක නැති වෙලා නැහැ. ඒවා හැම වෙලෙම මේ අනන්‍යතා අපි අතර ක්‍රියාත්මක වෙනවා. එතකොට අපි හදන්න ඕන සමාජය තමයි මේ ජාති ආගම් හෝ ස්ත්‍රී පුරුෂ සමාජ භාවී වෙනස්කම් හෝ ඒ කියන්නේ සමාජ ලිංගිකත්වය කියන ඒවා ගැහැණුද පිරිමිද ඒ වගේ ඒවයින් තොර අනන්‍යතාවයකින් නෙමෙයි අපිව මනින්න ඕනේ සමාජය කියලා මම හිතන්නේ. ඒ කියන්නේ අපි පුරවැසියන් විදිහට අපේ අනන්‍යතාව අනුව නෙමෙයි අපිට ප්‍රජාතන්ත්‍රවාදයේ හැසිරෙන්න ඕනි. අවකාශ තීරණය වෙන්න ඕනි. අපි ශ්‍රී ලාංකික පුරවැසියන් විදිහට අපි හැමෝටම සමාන අවස්ථාවක් ලැබෙන්න ඕනි කියලා තමයි මගේ අදහස. දැන් අර කලින් කිව්වා වගේ ජාතිය ආගම කියන ඒවා වේදිකාවෙන් බැහැලා ගිහිල්ලා ඉවරයි. හැබැයි ස්ත්‍රී පුරුෂ සමාජ භාවය දැන් අපි ගැහැණු විදිහට අපිට ප්‍රජාතන්ත්‍රවාදී අවකාශවල හැසිරෙන්න තියෙන අවස්ථාව ඒ විදිහටම සමානව ලැබෙමින් පවතිනවද? එහෙම පවතින්නේ නැද්ද? ඉතින් අපි ඒක ගැන තමයි හිතලා බලන්න ඕනේ. දැන් ඒ කියන්නේ දැන් උදාහරණයක් ගත්තොත් මම ඉස්සෙල්ලා කිව්වා වගේ අපි සමජාතිය අනන්‍යතාවක් නෙමෙයි අපිට තියෙන්නේ. එතකොට අපි හදන මේ අලුත් ලංකාවේ අලුත් 77 වෙනි නිදහසත් එක්ක මම හිතනවා දෙමළ මිනිස්සෙකුට දෙමළ මිනිස්සෙක් විදිහ අනන්‍යතාවක් තියාගෙනම ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයක හැසිරෙන්න අවස්ථාව තියෙන්න ඕනේ. උදාහරණයක් විදිහට කිව්වොත් එයාට ස්පිරිතාලයකට ගිහිල්ලා තමන්ගේ භාෂාවෙන් ලෙඩේ කියන්න පුළුවන් තත්වයක් තියෙන්න ඕනේ. ඒක අහන්න පුළුවන් දොස්තර කෙනෙක් ඒ ස්පිරිතාලේ ඉන්න ඕනේ. මම මේ කියන්නේ අතිශය මානුෂික කාරණාවක්. එතකොට ඒ වගේම තමයි ගැහැණියකට නිදහසේ පාරේ යන්න පුළුවන් අවස්ථාවක් තියෙන්න ඕනේ. ඊටාම අවම තත්වයක්නේ පාරේ යනවා කියන එක. හැබැයි ගැහැණු වෙච්ච අපිට රෑ 7-8 වෙද්දී අපි බයෙන්නේ පාරේ යන්නේ. එතකොට අපි නිර්මාණය කරලා තියෙනවද පුරවැසියෙක් අර දෙමළ මිනිස්යාගේ තත්වයට සංවේදී වෙන. නැත්තම් මේ රෑ 7ට පාරේ යන ගැහැණියගේ මනසට සංවේදී වෙන පුරවැසියෙක් අපි නිර්මාණය කරලා තියෙනවද? ඒ ගැහැණුන්ට ප්‍රජාතන්ත්‍රවාදී අවකාශවල සහභාගී වෙනවා කියලා කියන්නේ අපිට මහා ලොකු දේවල් නෙමෙයි. හැබැයි පාරේ යන එකම අපිට ලොකු වැඩක් නේ. අපි කොච්චර හිතනවද කවුරු හරි පස්සෙන් එනවද? නැත්තම් ඉස්සරහින් යනවද? කවුරු හරි අපි දිහා බලනවද? කොච්චර දේවල් අපි හිතේ තියාගෙනද පාරේ විනාඩි 10ක් ඇවිදින්නේ. එතකොට අපි නිර්මාණය කරන්න ඕනේ සමාජය නිදහස ගැන අදහස් තියෙන සමාජයක් නම්
අනිත් පුරවැසියාට ගරු කරන සමාජයක් වෙන්න ඕන එක. එතකොට අනිත් පුරවැසියාට සහකම්පනයක් ඇති සමාජයක් වෙන්න ඕනේ. අනිත් පුරවැසියාට කරුණාවන්ත වෙන සමාජයක් වෙන්න ඕනේ. එහෙම සමාජයක ගැහැණියට නිදහස් ගැහැණියක් වෙන්න අවස්ථාව වැඩිපුර ලැබෙනවා. ඒ වගේම එහෙම සමාජයක ප්‍රජාතන්ත්‍රවාදී අවකාශවලට ගැහැණියට එන්න වගේම ඒ අවකාශ පුළුල් කරන්නත් ගැහැණියට අවස්ථාව ලැබෙනවා. දැන් අර මං කිව්වා වගේ අර අපේ තියෙනවා මේ පොඩි වහල් වැඩවසම් අන්න ඒ වගේ මලකඩ අපේ ඔළුවල තියෙනවා. ඒ කියන්නේ අපි හිතලා දාගන්නේව නෙමෙයි. ඒක මේ අපි හැමෝගෙම තියෙනවා. ඔබෙත් මගෙත් මේ අපි අහගෙන ඉන්න හැමෝගෙම. ඒක හිතලා දාගත්තේ නැති වුණාට අපිට පොඩි කාලේ ඉඳලා පුරුදු කරලා තියෙනවා දේවල් වලට අපිව. ඒ දේවල් එක්ක අපි බයයි. මේ සමහර දේවල් කරන්න බයයි. ඇයි මොකද්ද ඇයි කියලා හැම වෙලේම හිතනවා අපි. අපි හිතනවා මේක කරොත් හරිද? මේක කරොත් සමාජය අපිට hina වෙයිද? ඒ කියන්නේ ඒකේ කිසිම වැරද්දක් නැහැ. ඒත් අපි ඔළුවල තියෙන මලකඩත් එක්ක තමයි අපේ තීරණ ගන්නෙ. එතකොට ඒ තීරණ ඇත්තටම මහා මේ කියන්නේ ගොඩාක් හානිකර නැහැ. හැබැයි හානිකර වෙන්නේ දීර්ඝ කාලීනව රටක් විදිහට ගත්තාම අපිට රටක් විදිහට දියුණු වෙන්න බැරි වෙලා තියෙන්නේ අපි මේ අර පටු සීමාවල් වල හිර වෙලා ඉන්න හින්දා කියලා තමයි මම හිතන්නේ. දැන් අපි අරගලය සහ කාන්තාව තමයි අනුරාධ ඊළඟට මගෙන් අහපු ප්‍රශ්නය. දැන් ඒකට ආවොත් අනුරාධට මතකත් ඇති අරගලය ඇතුලේ ගොඩාක් සංකේත පාවිච්චි කරා. ඒකේ පාවිච්චි වෙච්ච ප්‍රධානම සහ ප්‍රබලම සංකේතයක් තමයි අර අම්මා කෙනෙක් තමන්ගේ දරුවා වඩාගෙන ඇවිල්ලා ඒකත් එක්ක එක අතකින් දරුවා වඩාගෙන ඉන්නවා අනික් අතෙන් ඉටිපන්දමක් උස්සගෙන ඉන්නවා. දැන් උනත් ඒක මතක් වෙද්දි ඒකට එන අර අපිට ඒක ගැන එන සංවේදීතාවය ඊටාම වැඩිනේ. ඉතින් ඒ අම්මා කෙනෙක් දරුවා වඩාගෙන ඉන්න එක සහ ඉටිපන්දමක් අතින් අරගෙන අරගලයට ආපු එක හුඟක් සමාජ මාධ්‍ය වල ඒ දවස්වල මේ පුදුම විදිහට එක පැතිරුණා සහ හුඟක් කට්ටිය තමන්ගේ ප්‍රොෆයිල් පික්චර් එකට ඒ රූපය දාගෙන හිටියා කියලා මට මතකයක් තියෙනවා. එතකොට ඒ වගේ සංකේතකින් තමයි ඒකට නායකත්වය දුන්නේ එක්තරා විදිහකට. ඒ 2022 අරගලයට. එතකොට අම්මා කෙනෙක්ගේ පින්තූරකින් තමයි ඒ අරගලේ නායකත්වය ලබන්නේ. ඒක ඇතුලේ ගැහැණු කොච්චර සහභාගී වුණාද විවිධ මට්ටම් වලින් ඒ අරගලය සාර්ථක වෙන්න නැත්නම් ගොඩාක් කල ඒ අරගලේ තිබුණා. ඒ කියන්නේ එක දවසකින් දෙකකින් රජයට බැරි වුණා ඒ අරගලය මර්ධනය කරන්න. එතකොට ඒක සාර්ථක වෙන්න ගැහැණු හුඟක් අය ඒකේ සහභාගී වුණ බව අපි හැමෝම දන්නවා. දැන් කලිනුත් කිව්වා වගේ මේක මේ අර ප්‍රජාතන්ත්‍රවාදයේ සහභාගී වෙන අවකාශ පුළුල් කරපු අරගලයක්. ඒ වගේම එක හේතුවක් තමයි මේකේ සාර්ථකත්වයට මම හිතන විදිහට ඒක ප්‍රචණ්ඩ නොවන අරගලයක් වෙච්ච එක. ඒ කියන්නේ හුඟක් කල් මේ අරගලය තියෙන්න සහ ඒක යම් තාක් දුරකට සාර්ථක වෙන්න ලෝකය මේ අරගලය ගැන කතා කරන්න හේතු උනේ ඒක ප්‍රචණ්ඩ නොවන අරගලයක් වෙච්ච එක. එතකොට ප්‍රචණ්ඩ නොවන අරගලයක් වෙන්න එක හේතුවක් තමයි ඒකේ ගැහැණු ගොඩක් සහභාගී වෙච්ච එක. ඒ කියන්නේ ඒක මේ පිරිමිත් අයත් හිටියා. හැබැයි එයාලා පාවිච්චි කරෙත් අර ස්ත්‍රීවාදයෙන් එන සමහර ඊටාම අහිංසාවාදී ප්‍රචණ්ඩ නොවන ආකාර තමයි එක්තරා විදිහකට විරෝධය වෙනුවෙන් පාවිච්චි කරේ. දැන් එකක් තමයි දැන් ඔය අර ඉස්සෙල්ලා කිව්වා වගේ අම්මලා එහෙම එක අම්මා කෙනෙක් නෙමෙයි හිටියේ. අම්මලා හුඟක් හිටියා. ඒ වගේම මතකද දන්නේ එක කලාකාරයෙක් අර කුරුසයක් තමන්ගේ කරේ තියාගෙන පයින් ඇවිද්දා. දැන් ඒ වගේම බොහොම මේ ප්‍රචණ්ඩ නොවන ආකාරයේ විරෝධය දැක්වීම. එතකොට මට හිතෙනවා ඒවා ස්ත්‍රීවාදී ආකෘති වලින් තමයි එන්නේ කියන එක. ඒකට හේතුව දැන් ස්ත්‍රීවාදය කියන වචනේ කිව්වහම සමහර වෙලාවට ඒක බොහොම නිකන් මේ කට්ටිය මේ බය වෙන විදිහ වචනයක් සාමාන්‍යයෙන්. හැබැයි ස්ත්‍රීවාදය කියන්නේ මොකක්ද කියන එක මම පොඩ්ඩක් කියන්නම්. මොකද එතකොට අර මේ අපි ඒකට තියෙන බිල්ලෙක් වගේ හදලා තියෙනවනේ. ඒක නැති වෙයි කියලා මම හිතනවා. ස්ත්‍රීවාදය කියන්නේ ගැහැණු ගැන විතරක් කතා කරන මතයක් නෙමෙයි. ස්ත්‍රීවාදය කියලා කියන්නේ සමාජයේ හිංසාවට, පීඩාවට,
ආන්තීකරණයට පත්වෙන හැම ජන කොටසක් වෙනුවෙන්ම පෙනී සිටින එකක්. එතකොට ස්ත්‍රීවාදයේ මූලික අරමුණ තමයි සමානාත්මතාව සහිත හැමෝටම නිදහසේ ජීවත් වෙන්න පුළුවන් කවුරුත් කාටවත් හානියක් නොකරන සමාජයක් ඇති කරන එක. එතකොට ස්ත්‍රීවාදී වෙන්න පුළුවන් ගැහැණුන්ට විතරක් නෙවෙයි. ලෝකේ ස්ත්‍රීවාදී පිරිමි බොහෝ විශාල ප්‍රමාණයක් ඉන්නවා. එතකොට ඔබටත් මටත් තව ඒ වගේ හිතන. ඒ කියන්නේ ප්‍රගතශීලී සමාජයක් වෙනුවෙන් ප්‍රගතශීලී අනාගතයක් වෙනුවෙන් හීනයක් දකින ඕන කෙනෙකුට පුළුවන් ස්ත්‍රීවාදියෙක් වෙන්න. එතකොට ඒ ස්ත්‍රීවාදී ආකෘතිවල තියෙනවා ප්‍රචණ්ඩ නොවන ගතියක්. ඒ ප්‍රචණ්ඩ නොවන ගතිය තමයි අර අරගලයට අපි ගෙනාවේ. ඒක ස්ත්‍රීන් විතරක් ගෙනාවෙන එකක් නෙමෙයි. කලාකාරයෝ විවිධ කලාකාරයෝ. ඒ කියන්නේ චිත්‍රාන්දින අය හිටියා එතන. ඊට පස්සේ නාට්‍ය කරන අය හිටියා. සින්දු කියන අය හිටියා. ඒ වගේ ඒක තමයි මර්ධනය කරන්න අමාරු උනේ කියලා මම හිතනවා. ඒ කියන්නේ මෙහෙම හිතුවොත් රාජ්‍ය හැම වෙලාවෙම පුරුදු වෙලා හිටියේ දේවල් ප්‍රචණ්ඩත්වයෙන් මර්ධනය කරන්න. එනි රාජ්‍යයට ලැබිච්ච ප්‍රතිචාරත් ප්‍රචණ්ඩ අරගල. ප්‍රචණ්ඩ විදිහට තමයි මිනිස්සු දේවල් වලට විරෝධය මෙච්චර කල් දැක්ුවේ. හැබැයි 2022 අරගලය ප්‍රචණ්ඩ නොවන අරගලයක්. එතකොට දැන් මේ භාෂාව හරි වෙනස් එකක්. ඒ කියන්නේ මේ ප්‍රචණ්ඩ නොවන අරගලයක් කියන එක පොඩ්ඩක් ව්‍යාකූල කරනවනේ. දැන් මේකට කොහොමද ප්‍රතිචාර දක්වන්නේ? එතකොට රාජ්‍ය මට දැනෙන හැටියට රාජ්‍ය ව්‍යාකූල වෙනවා කොහොමද මේකට ප්‍රතිචාර දක්වන්නේ කියලා. අම්මා කෙනෙක් දරුවෙක් වඩාගෙන ආවහම පාරට එයාට ගහලා නවත්තන්න බෑනේ. දැන් කොහොමද මේකට ප්‍රතිචාර දක්වන්නේ කියන එක රාජ්‍යයට ප්‍රශ්නයක් වුණා කියලා මම හිතනවා. මම විශ්වාස කරනවා. ඒකත් එක්ක තමයි මේ ප්‍රචණ්ඩ නොවන අරගලය මෙච්චර කාල ඇදන් යන්න 2022 දී පුළුවන් වෙන්නේ. මම ඒකට තව පොඩි දෙයක් එකතු කරන්නම්. දැන් ඒ 2022 අරගලයේ ඒ ස්ත්‍රීවාදී ආකෘති, ඒ කියන්නේ හැමෝටම සමානව සැලකිය යුතුයි කියන ආකෘති සහ ප්‍රචණ්ඩ නොවන ආකෘති කලිනුත් ලංකාවේ ස්ත්‍රීවාදී අරගලවල තිබිලා තියෙනවා. හැබැයි ඒව ගැන වැඩියම කතා බහට ලක් වෙලා නැහැ. ඒ කියන්නේ 1980 1990 වගේ කාලවල ලංකාව ඉතාම අවාසනාවන්ත සමාජ තත්ත්වවලට මුහුණ දීලා තියෙනවා. උදාහරණයක් විදිහට උතුරේ මතුවෙච්ච LTTE ත්‍රස්තවාදී ප්‍රශ්නය. ඊපස්සේ දකුණේ මතුවෙච්ච තරුණ කැරලි. මේවත් එක්ක රාජ්‍ය මේව මර්ධනය කරේ බොහෝ වෙලාවට අතුරුදහන් කිරීම, ඊට පස්සේ ඝාතනය කිරීම, අන්න ඒවත් එක්ක. ඒවත් එක්ක මතුවුණා මව්වරුන්ගේ පෙරමුණු මේ උතුරේත් දකුණේත්. දැන් අපි අර රාණි කියලා චිත්‍රපටයක් ළඟදී ආවනේ. එතකොට ඒ චිත්‍රපටයට පාදක වෙලා තියෙන ඒ වගේ අතුරුදහන් වෙච්ච දරුවෙක්ගේ අම්මා කෙනෙක් කොහොමද ඒ පුතා වෙනුවෙන් සටන් කරන්නේ කියන එක. එතකොට මේ මව්වරුන්ගේ පෙරමුණු වල තිබිච්ච ලක්ෂණයක් තමයි එයාලා ප්‍රචණ්ඩ විදිහට නෙමෙයි රාජ්‍යයට විරෝධය දැක්ුවේ. උතුරේත් දකුණේත් තමන්ගේ ළමයි අහිමි වෙච්ච අම්මලා ඒ ළමයි ඉල්ලලා රාජ්‍යයට එක්තරා විදිහක ඉල්ලීමක් කරේ ප්‍රචණ්ඩ නොවන විදිහට. එයාලා පෙළපාලි වලින් ආවා. දේව කන්නලව් කරා. දැන් අපිට එකපාරම හිතෙන්න පුළුවන් මේ වගේවා ඉන් වැඩක් වේද කියලා. හැබැයි ඒක තමයි එයාලා දැනගෙන හිටපු භාෂාව. එයාලා දැනගෙන හිටියේ නැහැ වෙන ප්‍රචණ්ඩකාරී භාෂාවක්. එයාලා අම්මලා විදිහට. ඉතින් ඒ ප්‍රචණ්ඩ නොවන ආකෘති තමයි 2022 අරගලයට අපි අරන් ආවේ. එතකොට මම හිතන දෙයක් තමයි ඒ කියන්නේ නිදහස් පුරවැසියෙක් අපි හදද්දී සමාජ වගකීමක් තියෙන පුරවැසියෙක්. අපි හදද්දී ප්‍රජාතන්ත්‍රවාදයේ සහභාගී වෙන පුරවැසියෙක්. එයා නීතිය විතරක් දැනගත්තට වැඩක් නෑ කියන එක මම විශ්වාස කරන්නේ. ඒ කියන්නේ මිනිස්සෙක් නීතිය දැනගන්නවා. මම ගිහින් ඡන්දේ දානවා. ඊට පස්සේ මම පැය 8ක් රස්සාව කරලා ගෙදර එනවා. මම වාහනයක් ගන්නවා. නැත්තම් මම ගෙයක් ගන්නවා. ඔන්න ඔය වගේ ඒවත් එක්ක විතරක් නෙමෙයි පුරවැසියෙක් හදන්න ඕනේ. පුරවැසියෙක් හදන්න ඕනේ අනිකා ගැන සහකම්පනය සහිත පුරවැසියෙක්. අනිකාට ප්‍රශ්නයක් වුණාම ඒක ගැන උදව් කරන්න පුළුවන් පුරවැසියෙක්. උදාහරණයක් විදිහට පාරේ අපි යද්දි කෙනෙකුට කරදරයක් වෙලා කියලා දකිනවා.
අපි ඒක දැක්කේ නෑ වගේ ගියොත් ඒක නීතියෙන් වැරදි දෙයක් නෙමෙයි. ඒක නීතියෙන් ප්‍රශ්නයක් ඇති වෙන දෙයක් නෙමෙයි. හැබැයි ඇත්ත සමාජ වගකීමක් තියෙන පුරවැසියෙක් නම් ඒ අනිකා ගැන සහකම්පනයක් අපිට ඇති වෙන්න ඕනි. ඒකට උදව්වක් කරන්න පුළුවන්ද කියලාවත් අපි හිතන්න ඕනි. අන්න ඒ තැනට ගේන්න පුළුවන් නිදහසක් තමයි අපිට අවශ්‍ය වෙන්නේ කියලා මම හිතන්නේ. ඒකත් එක්ක දැන් ඒ විදිහේ පුරවැසියෙක් තමයි අපි නිර්මාණය කරගන්න ඕනි. මවුරුන්ගේ හදවත් විවරණය වුණු ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයක් ගැන ඔබ කතා කළා. ඒ අදහස ඔබ මතු කළා. මම කැමතියි එතනින් එන්න දේශපාලනයේ කාන්තා නියෝජනය සහ සමානාත්මතාවය කියන තැනට. සමානාත්මතාවය බොහෝ වෙලාවට යෝජනා කරන්නේ සමාජය. හැබැයි දරුවෙක් ඉපදෙද්දී ඒ දරුවා පිරිමි දරුවෙක් වුණොත් නිල් පාටින් තමයි ඇඳුම් ගන්න ඕනේ කියන්නේත් සමාජය. ගැහැණු දරුවෙක් වුණොත් රෝස පාටින් තමයි ඇඳුම් තෝරන්න ඕනේ කියන්නේත් සමාජය. ගැහැණු දරුවෙක්ට කරන්නට ඕන රැකියාවල සුදුසු නුසුදුසු බව තීරණය කරන්නේත් සමාජය. අර ඔබ කිව්වත් වගේ රැට ගැහැණු ළමෙක්ට පාර යන්න පුළුවන් තත්වයක් තියෙනවද කියලා තීරණය කරන්නේත් සමාජය බොහෝ වෙලාවට. අපි කියනවා අපි කාන්තාවට සමානාත්මතාවය දෙනවා, සමායිතිය දෙනවා, ඇගේ අයිතිවාසිකම් දෙනවා. මේ බොහෝ දේවල් අපි කොයිතරම් දුරට කිව්වත් දේශපාලනයේ කාන්තා නියෝජනය ගැන කතා කරද්දී ඇයට දේශපාලනය තුළ තීන්දුව తీරන ගන්නට ඉඩකඩ තියෙනවා කියන්නේ සමාජයේ සමහර වෙලාවට ඇය තීන්දුව తీරන ගන්නට බැරි පුරවැසියෙක් කියලා කියන්නේ සමාජය. පරස්පර විරෝධී කතා ගොඩක් ඇහෙන තැනක මම කැමති ඔබෙන් දැනගන්නට ඇයි මොකද්ද මේ ගැටලුව දේශපාලනය සහ කාන්තාව ගැන අපි කතා කරමු. ඔව් දැන් අර මේ රෝස පාට අඳින එක ගැන කිව්වනේ. ඒ කියන්නේ ගැහැණු ළමයින්ට රෝස පාට අඳිනවා. පිරිමි ළමෙක් හම්බුනොත් නිල් පාට ගන්න ඕනේ. දැන් අපි බබෙක් බලන්න යද්දිත් ඒක හරියට හිතන එකක්. දැන් මගේ අම්මා සමහර වෙලාවට කියනවා මට අපි කොළ පාට හරි කහ පාට හරි අරන් යන්. එතකොට ඒ ප්‍රශ්නේ විසඳෙනවා කියලා. ඒක බොහොම බුද්ධිමත් කියලා මම හිතනවා. දැන් ඒකෙදි මම පොඩ්ඩක් ගේන්න අර මම ඉගෙන ගත්ත දෙයක් ගැහැණු ළමයින්ට ගවුම් අඳන්නේ ඇයි පොඩි කාලේ සහ රෝස පාට අඳන්නේ. ඒව ඉක්මනට කිලුට වෙනවනේ. දැන් ගවුමක් ඇඳුවොත් ඒකෙන් දුවන්න පනින්න තියෙන හැකියාව පොඩ්ඩක් අඩු වෙනවා. එතකොට අපි පොඩි කාලේ ඉඳලා ශරීරය අපේ පුරුදු කරනවා එක්තරා විදිහක මේ විනීත වෙන්න කියන එක. ඒ කියන්නේ විනීතව අපේ ශරීරය පවත්ව ගන්න ඕනි කොහොමද කියලා. ඊටාම පොඩි කාලේ ඉඳලා අපිට කියනවා මේක කරන්න එපා. මෙහෙම කරොත් මෙහෙම වෙනවා. ඒක අපි දන්නේම නැතුව අපේ අවිඥාණයට ඇතුල් කරනවා කියලා තමයි මම හිතන්නේ. ඒ පොඩි කතාවත් එක්ක මම එන්නම් දේශපාලනය සහ කාන්තාව ගැන කතාවට. දැන් 1931 ඩොනමෝ කොමිෂන් එකෙන් තමයි අපිට ලංකාවට සර්වජන ඡන්ද බලය ලැබෙන්නේ. දැන් සර්වජන ඡන්ද බලය කියලා කිව්වට ඒකෙදි 1931 දී ලැබෙන්නේ අවුරුදු 21කට වැඩි සියලු පිරිමින්ටත් අවුරුදු 30ට වැඩි සියලු ගැහැණුන්ටත් ඡන්දය පාවිච්චි කිරීමේ අවස්ථාව ලැබෙනවා. ඒක ඉස්සෙල්ලා තිබ්බේ වාර්ගිකත්වයේ මත පදනම් වෙච්ච නියෝජනයක්. හැබැයි මේ 1931 දී ඊටාම ප්‍රගතිශීලී කියලා අපිට පෙනී යන විදිහේ අවුරුදු 21කට වැඩි පිරිමිත් අවුරුදු 30ට වැඩි ගැහැණුත් දැන් මේකේ එකපාරම හිතෙනවා ඒ කියන්නේ අපි ඡන්දය දෙන්න පරිණත වෙන්නේ අවුරුදු 30න් පස්සේද. ඒ කියන්නේ පිරිමි ඊට කලින් පරිණතයිද දේශපාලන තීරණ ගන්න. අන්න එහෙම එකක්. හැබැයි 1931 කියන්නේ පොඩ්ඩක් ඈත කාලයක් හින්දා අපි ඒකට පොඩි සමාවක් දෙමු. දැන් ඒකත් එක්ක ඒක උනත් ගණ්ඩ ඒ කාලේ හිටපු ගැහැණු ගොඩක් සටන් කරලා තියෙනවා. මේක අපි වැඩියම දන්න කාරණයක් කියලා මම හිතන්නේ නෑ හුඟක් අය. ඒ කියන්නේ 1927 දී ඩොනමෝ කොමිෂන් එක මහජනයාගේ අදහස් විමසනවා කොහොමද මේක කරන්න ඕනි කියලා. එතකොට ඇග්නස් ඩි සිල්වා කියලා කෙනෙක් තවත් ගැහැණුත් එක්ක ගිහිල්ලා ඒ කොමිෂන් එක ඉස්සරහා පෙනී සිටලා කියනවා ලංකාවේ ගැහැණුන්ට ඡන්ද බලය ඕනි කියලා. ඉතින් එතකොට කොමිෂන් එකෙන් ඒකට විරුද්ධ වෙන අදහස් තමයි ලංකාව කියන්නේ බටහිර රටක් නෙමෙයි. එතකොට ලංකාවේ ගැහැණුන්ට ඒ හින්දා තීරණ ගන්න ඕනි නැහැ. ලංකාවේ ගැහැණු දේශපාලනය ගැන තීරණ ගන්න ඕනි නැහැ කියන එක තමයි ප්‍රධාන වශයෙන්ම එහා පැත්තෙන් එන විරෝධය. එතකොට ඇග්නස් ඩි සිල්වා ඇතුළු මේ කාන්තාව පිරිස කියනවා ලංකාව පෙරදිග රටක් වුණාට ඉන්දියාව බුරුමය වගේ පෙරදිග රටවලට
ඒ රටවල ගැහැණුන්ට දැන් ඡන්ද බලය ලැබිලා තියෙන්නේ. එහෙනම් අපිත් පෙරදිග තමයි. එහෙනම් ඒ රටවල ගැහැණුන්ට ඡන්ද බලය ලැබුණා නම් අපිටත් ලැබෙන්න ඕනි කියන එක තර්කයක්. ඊළඟට යාලා කියනවා එන තරම් වෙනසක් පෙරදිගයි බටහිරයි දැන් නැහැ. ඒක වෙනස් වෙමින් පවතිනවා. ඒ නිසාත් අපිට ඡන්ද බලය දෙන්න කියලා. ඉතින් මම මේ වෙලාව ගන්නවා කියන්නේ ඡන්දයක් තියෙද්දි ගැහැණු විදිහට අපි අපේ බලය ඡන්ද බලය පාවිච්චි කරන්න ඕනි. අපි ඡන්ද පොලට අනිවාර්යෙන් යන්න ඕනි. මොකද ඒක අපිට නිකන්ම ලැබිච්ච එකක් නෙමෙයි. අපිට ඉස්සෙල්ලා හිටපු ගැහැණු ඒ වෙනුවෙන් සටන් කරලා තියෙනවා කියන එක. ඒකත් එක්ක ඊට පස්සේ මම කියන්නම් දේශපාලනය ගැන. දැන් ගැහැණු දේශපාලනයේ සහභාගී වෙනවා කියන්නේ මේ ජනප්‍රිය දේශපාලනයේ සහභාගී වෙනවා කියන එකම නෙමෙයි. ඒ කියන්නේ අරගලය තුල මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ ඒක තුල ගැහැණු දේශපාලනයේ සහභාගී වුණා. හැබැයි ඒ ගැහැණුන්ට ලැබුණු ප්‍රතිචාර සහ ඒ අරගලයේ සහභාගී වෙච්ච පිරිමින්ට ලැබුණු ප්‍රතිචාර සමානද? ඒ ගැහැණුන්ට ලැබුණු ඒ කියන්නේ සමාජයෙන් ලැබුණු අවලාද පිරිමින්ට ලැබුණු අවලාද වලට සමානද? පිරිමින්ට බොහෝ විට අවලාද කරන්නේ එයාලා කියන මතයට. එයාලා මතයක් ප්‍රකාශ කරාම ඒ මතයට විරුද්ධ මතයක් තමයි සමාජයෙන් එන්නේ. හැබැයි ගැහැණු මතයක් ප්‍රකාශ කරාම ඒකට විරුද්ධ මතයකින් නෙමෙයි අපිට අවලාද එන්නේ සමාජයෙන්. ඒකට පහර දෙන්නේ ගැහැණු වීම නිසා. ඒ කියන්නේ අරගලයේ සහභාගී වෙච්ච ගැහැණුන්ට කිව්වේ ඔයාලට දැන් කසාද බඳින්න බැරි වෙයි. දුවරුන්ව ඕකට යවන්න එපා. දුවරු ගියොත් එයාලට ඒකට ලැජ්ජාවටපත් වෙයි. ඒ කියන්නේ එක්තරා විදිහකට ගැහැණු ලිංගිකකරණය කරලා තමයි කියන්නේ ගැහැණුන්ව නවත්තන්න ඕනි කියලා. එතකොට අපිව ප්‍රජාතන්ත්‍රවාදී අවකාශවල හැසිරෙන එකෙන් නවත්තන්නේ අපේ අදහස් වලට පහර ගහලා නෙමෙයි. අපි ගැහැණු වීම නිසාම අපිට ඒ අවකාශ එක්තරා විදිහකට මගහැරෙනවා සහ ඒ අවකාශ පටු කරලා තියෙනවා, සීමා කරලා තියෙනවා අපෙන්. ඒක එකක්. ඊට පස්සේ අනිත් එක තමයි දැන් හිතන්නකෝ සමාජ මාධ්‍යවල ලියනවා කියලා. දැන් මොකක් හරි දෙයක් අපි මත ભેදාත්මක දෙයක් ගැන පොඩි දෙයක් ලියන්නේ. හැබැයි ඕකට එන ප්‍රශ්න පිරිමින්ට ඒ දේම ලිව්වොත් එන ප්‍රශ්නයට වඩා බොහොම වෙනස් ප්‍රශ්න. එයා මෙහෙමයි, මෙයාගේ චරිතය මෙහෙමයි. අන්න එතනින් තමයි ගැහැණු ලියන එක නවත්තන්න උත්සාහ කරන්නේ. සමහර වෙලාවට මගෙන් අහලා තියෙනවා සමහර දේවල් ලිව්වහම ඉන්බොක්ස් එකේ මැසේජ් එකක් දාලා ඔයා මේ ලියන්නේ ඔයා පිරිමි ළමයෙක් නේද? ඔයා ගෑනු ළමයෙක් නෙමෙයි නේද? ඔයාගේ මේ ප්‍රොෆයිල් එක බොරු එකක් නේද? ඒ කියන්නේ දැන් ගැහැණියක් දේශපාලනයේ සහභාගී වීමම එක්තරා විදිහකට මේ ඒක විශ්වාස කරන්න බැරි දෙයක්. ඒ කියන්නේ ගැහැණුන්ට මේ අපිට දේශපාලනය කරන්න දන්නවා අය නැත්නම් අපිට සමාජය ගැන අදහසක් තියෙනවා කියන එකම සමාජයට විශ්වාස කරන්න අමාරු දෙයක් බවට පත් වෙලා තියෙනවා. දැන් අපි ගත්තොත් මැතිවරණය, පහුගිය මැතිවරණය ගත්තොත් ලංකාවේ දේශපාලන ඉතිහාසයේ සන්ධිස්ථානයක් කියලා මම හිතනවා. ගැහැණුන්ටත් සන්ධිස්ථානයක් කියලා මම හිතනවා. මොකද කලින් කොහොමද තිබුණේ මැතිවරණයකදී ගැහැණුන්ගේ නියෝජනය වැඩිම මැතිවරණය තමයි පහුගිය මැතිවරණය. ඒක 19ක් දෙනවා අපි ගැහැණු 19ක් අපි පත් කරලා පාර්ලිමේන්තුවට යවුවා. මේක අතිශය ප්‍රබල ප්‍රගතශීලී දෙයක්. ඒකට අපි පුදුම විදිහට සතුටුයි. ආණ්ඩුවක් විදිහට ආණ්ඩුවත් ඒ ගැන සන්තෝෂ වෙන්න ඕනි. ගැහැණු එච්චර ප්‍රමාණයක් පාර්ලිමේන්තුවට තේරිලා පත් වෙලා ආව එක ගැන. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා ආණ්ඩුව ඉස්සරහට අමාත්‍ය ධූර සහ නියෝජ්‍ය අමාත්‍ය ධූර තෝරා දීමේදී ගැහැණුන්ට දැන් තියෙනවට වැඩිය තැනක් දෙයි කියලා. මොකද ජනතාවේ තීන්දුව අරගෙන තමයි ගැහැණුන්ව පාර්ලිමේන්තුවට යවුවේ. ඒක එකක්. ඊට පස්සේ අපි හිතමු ගැහැණු පාර්ලිමේන්තුවට යවුවනේ දැන්. හැබැයි එයාලා පාර්ලිමේන්තුවේ කතා කරද්දී ඒ කතා කරන දෙයට ලැබෙන ප්‍රතිචාරයයි පිරිමි මන්ත්‍රී කෙනෙක් කතා කරොත් ඒ කතා කරන දෙයට ලැබෙන ප්‍රතිචාරයයිත් එක සමානද කියලා. එහෙම සමාන නැහැ. ගැහැණු අය පාර්ලිමේන්තුවේ කතා කරාම එයාලව වළක්වන්නේ පුදුම විදිහට මේ ගැහැණු වීම නිසාම තමයි අර කලින් කිව්වා වගේ. උදාහරණයක් විදිහට මම කියන්නම්
පහුගිය මැතිවරණයට කියන්නේ මහා මැතිවරණයට කලින් ජනාධිපතිවරණයට පස්සේ මට මතක හැටියට එක්තරා විදිහක එක්තරා ඡන්ද අපේක්ෂකයෙක් එයා හැම තැනම ගිහින් අගමැතිනිය ගැන කතා කරා එයා ඇත්ත කාන්තාවක් නෙමෙයි කියලා. ඒ කියන්නේ එයාට පවුලක් නැහැ, මෙයා ලාංකික කාන්තාවක් නෙමෙයි කියලා. එතකොට හිතන්න දැන් කතා කරනකොට ගැහැණියක් දේශපාලනයේ ඉන්නකොට එයා කරන කතාවකට නෙමෙයි මේ පහර දෙන්නේ. එයා ජීවත් වෙන ආකාරයට පහර දෙන්නේ. එයා ජීවත් වෙලා තියෙන ආකාරය ඔය කියන මහත්මයාට අනුව ගැහැණියකට සුදුසු ආකාරයක් නෙමෙයි. එතකොට මේ මහත්මයා දන්නවා ගැහැණු ජීවත් විය යුතු ආකාරය මොකක්ද කියලා. එයා තමයි ඒක තීරණය කරලා තියෙන්නේ. මේක හාස්‍යජනක කාරණයක්. ඒත් එහෙම තමයි ගැහැණු දේශපාලනයේ සහභාගී වෙන එක නවත්තලා තියෙන්නේ. ඊට පස්සේ දැන් අපි හිතුවොත් හැබැයි මේ හැමදේම මෙහෙම තියෙද්දි මම හිතන දෙයක් තමයි අපි ගැහැණු විදිහට අද ඊටාම සාර්ථක ඊටාම හොඳ තැනක ඉන්නවා. කවුරු මොනවා කිව්වත් අපේ ගැහැණු පාර්ලිමේන්තුවේ කතා කරනවා. අපි සමාජ මාධ්‍යවල ලියනවා. ඔයයි මායි මෙතන කතා කරනවා. ඒක ජයග්‍රහණයක්. ඒක අද ලැබපු ජයග්‍රහණයකුත් නෙමෙයි. ඒක හුඟක් ගැහැණු හුඟක් කල් ඉඳලා කරපු දේවල් වල ප්‍රතිඵලයක් විදිහට අපිට ලැබිච්ච ජයග්‍රහණයක් කියලා තමයි මම හිතන්නේ. නිදහස ඇය සහ සමාජය. ඇයගේ නිදහස් අදහස් වලට ඉඩකඩ ලැබෙන අවකාශයක් සමාජයක් ගැන කතාබහක් අපි මතු කරමින් ඉන්නේ. ඒ අතරේ මේ අපි කතා කරා මව්වරුන්ගේ හෘද විවරණය ගැන. එහෙම ආත්ම කතනයක්, එහෙම අම්මා කෙනෙක්ගේ ආත්ම කතනයක් අපි අහමු මේ ගීතයෙන්. යදමින් බැඳ විලංගුලා මගේ පුතා රැගෙන යන් ඉඳි කටු ඇන ඇඟිලි තලා දෙතිස් වදය පමුණුවන් අලුත් නොවක් ගැන සිතීම දඬුවම් දෙන වරද නම් කුමට ඉරට අධිකරණය නීතිය සහ විනිසුරන් යදමින් බැඳ විලංගුලා මගේ පුතා රැගෙන යන් ඉඳි කටු ඇන ඇඟිලි තලා දෙතිස් වදය පමුණුවන් අලුත් ලොවක් ගැන සිතීම දඬුවම් දෙන වරද නම් කුමට ඉරට අධිකරණය නීතිය සහ විනිසුරන් යදමින් බැඳ විලංගුලා මගේ පුතා රැගෙන යන් ඉඳි කටු ඇන ඇඟිලි තලා දෙතිස් වදය පමුණුවන් අලුත් ලොවක් ගැන සිතීම දඬුවම් දෙන වරද නම් කුමට ඉරට අධිකරණය නීතිය සහ විනිසුරන් පෙරවරු 10යි විනාඩි 45යි FM 91.7න් 91.9න් ඔබ බතාදා ප්‍රභාතය සමග නිදහසින් පසු
ලාංකික කාන්තාවගේ සමාජ භූමිකාව ගැන අපි කතා කරමින් ඉන්නේ ආචාර්ය අනුෂ්කා කහඳගමගේ මහත්මිය සමගින්. ඔබතුමිය මේ ගීතයට කලින් එක්තරා තැනක මතු කරනවා ඇත්ත ගැහැණිය කියන වචනේ. ඔය ඇත්ත ගැහැණිය, හොඳ ගැහැණිය, නරක ගැහැණිය ඔහොම කතා සමාජය ඇතුළෙත් අපිට ඇහෙනවනේ. මම කැමතියි ඔබෙන් දැනගන්න. ඇත්තටම ඇත්ත ගැහැණියක්, හොඳ ගැහැණියක් කියලා මේ සමාජය යෝජනා කරන නම ගැන දැනගන්න කැමතියි. ඒ වගේම නිදහස ගැන අලුතින් අපි හිතද්දී, නිදහස අපි අලුතින් නිර්වචනය කරද්දී ඇයගේ කාර්යභාරය මොකක්ද? ඔව්, ඇත්ත ගැහැණිය කියලා කෙනෙක් නැහැ. ගැහැණු තමයි ඉන්නේ. අපි ඔක්කොම ඇත්තයි. අපි ඔක්කොම හොඳයි. අපි ඔක්කොම විවිධයි. ඒක තමයි මේ සමාජයට දරා ගන්න බැරි කෑල්ල. ඒ කියන්නේ අපේ විවිධත්වය සමහර වෙලාවට ව්‍යාකූල කරනවා මිනිස්සුන්ගේ හිතන විදිහ. ඒ කියන්නේ එයාලට හිතා ගන්න බෑ මෙහෙම ගෑනුත් ඉන්නවද කියලා. එතකොට තමයි අපිට කියන්නේ මේ ඔයාලට නිසි තැන තමයි දෙන්න ඕනි. ගැහැණුන්ට සම තැන දෙන්න ඕනි නෑ. දැන් මේ නිසි තැන දෙනවා කියලා කියන්නේ මොකද්ද? නිසි තැන දෙනවා කියලා කියන්නේ ඔය කියන අර ලේබල් එකට වැටෙන්නේ නැති ගැහැණු ටික අයින් කරලා දානවා. ඒ කියන්නේ දැන් අපි හිතමු හොඳ ගැහැණු නෙමෙයි මෙයාලා. ඒ නිසා මෙයාලව නිසි තැන තියන්න ඕනේ. මෙයාලට සම තැන දුන්නොත් තමයි මෙයාලා ඒ සීමාවල් පැනලා Tamanට ඕන දේවල් කරන්න හදන්නේ කියලා. ඇත්තටම අපිට ඕන දේවල් මොනවද? ගැහැණු වෙච්ච. අපිට ඕනි අපි කැමති විදිහේ අධ්‍යාපනයක් ලබන්න. අපිට ඕනි අපි කැමති විදිහේ රස්සාවක් කරන්න. ඉතින් ඕකට තමයි කියන්නේ ඔය සම තැන ඉල්ලනවා කියලා. ඉතින් හොඳ ගැහැණු කියලා නිසි තැන ඉන්න ගැහැණු කියලා જાතියක් නැහැ මම හිතන විදිහට. දැන් ඔය විදිහටද අපි අපේ පොඩි දරුවන්ව සමාජානියෝජනය කරන්නේ. ඒ කියන්නේ අපි ගැහැණු දරුවෙකුට කියනවා ඔයාට වෙන්න පුළුවන් ගුරුවරියක් කියලා පොඩි කාලෙදී. ඊට පස්සේ දැන් අපේ ඉංජිනේරු පීඨවලට ගියාම ඒවයේ ගැහැණු දරුවෝ අඩුයි. ඊට පස්සේ අපෙන් අහනවා ඇයි අපි ඔයාලට කියලා තියනවද ඉංජිනේරුවරු වෙන්න එපා කියලා. ඔව් අපිට කියලා තියෙනවා වෙන විදිහකට. අපිට කියලා තියෙනවා ගුරුවරියක් වුණාම දෙකට ගෙදරෙන්න පුළුවන්. ඒ කරලා මහත්තයාගේ බබාලාගේ වැඩ කරලා ගැහැණියක් විදිහට ඉන්න පුළුවන් කියලා අපිට කියලා දීලා තියෙනවා. ඒ නිසා තමයි අපි අර පොඩි කාලේ ඉඳලා ඕක ඔළුවේ තියාගෙන තමයි අපි හැදෙන්නේ. සමාජයෙන් ඇහුවට වැඩක් නැහැ. ඔයාලට අපි කියලා තියෙනවද මෙහෙම වෙන්න එපා කියලා. කියලා තියෙනවා හැබැයි කෙලින්ම නෙමෙයි. අපේ සමාජානියෝජනය තුළ පවුලෙන්, ඉස්කෝලෙන්, ආගමික මධ්‍යස්ථාන වලින්, සමාජයෙන් මේ හැම තැනකින්ම එක විදිහට අපිට අඟවලා තියෙනවා මෙන්න මේකයි ඔයාලගේ සීමාව කියලා. එතකොට මේ සීමාවේ ඉඳලා අපිට පුළුවන් ද රටක් දියුණු කරන්න. ගැහැණු හෝ පිරිමි ඒ සීමාව බිඳගෙන විවෘත මිනිස්සු වුණොත් ඊට පස්සේ එයාලගේ කුසලතා තියෙන්නේ මොන තැනද කියලා අඳුනගෙන ගැහැණු පිරිමි ભેදයකින් තොරව ඒ කුසලතා වලට ගියොත් විතරයි රටක් විදිහට අපිට දියුණු වෙන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදී අවකාශවල මං කිව්වා වගේ නිදහස් පුරවැසියෙක් විදිහට හැසිරෙන්න පුළුවන් වෙන්නේ අර කියන විදිහේ සීමාවන් එක්තරා විදිහකට බිඳගෙන ගියොත් විතරයි. දැන් පිරිමි ළමයෙකුටත් කියනවා අපේ රටේ මං හිතන්නේ නැහැ පුරවැසියෝ කවුරුත් ගැහැණු හෝ පිරිමි හෝ වේවා හරියට තමන්ගේ පුරවැසියෙක්ගේ සමාජ වගකීම දන්නවා කියලා. මමත් ඇතුළුව. අපි දන්නේ නැහැ. අපි මේ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශ පුළුල් කරන්න උත්සාහ කරන්නේ නැහැ. බස් එකක ගියොත් අපි ටිකට් එක ඉල්ලන්නේ නැහැ. කන්තෝරුවකට ගිහිල්ලා අපිට හෙට එන්න කිව්වොත් කරබාගෙන ගෙදර යනවා මිසක් අපි අහන්නේ නැහැ ඇයි කියලා. හැබැයි පිරිමි ළමයි ඒක ඇහුවොත් ඒක එච්චර ප්‍රශ්නයකුත් නෙමෙයි වගේ. හැබැයි ගැහැණු ළමයෙකුට එහෙම අහනවා කියන අදහස එන්නත් හුඟක් කල් යනවා. එහෙම එකක් අහන්න ඕනි. මම මේකට අභියෝග කරන්න ඕනි. මම යුක්තිය සාධාරණය වෙනුවෙන් පෙනී හිටින්න ඕනේ කියන අදහස එන්නත් හුඟක් කල් යනවා. මොකද ගැහැණුන්ගෙන් අහන ප්‍රශ්න තමයි කවදද කසාද බඳින්නේ? කවදද දරුවෙක් හදන්නේ? ඔය වගේ ප්‍රශ්න තමයි අපෙන් අහන්නේ. ඒ කියන්නේ අපි ඉන්න ඕනේ පවුල ඇතුලේ කියන එක තමයි. අපිට බෑ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශ පුළුල් කරන්න හරි. ඒ වගේ සහභාගී වෙන්න හරි. අපිට පුළුවන්. පොතේ තියෙනවා අපිට පුළුවන් කියලා. හැබැයි අපි මේ නිදහස් ලංකාවේ හදලා තියෙනවද අවකාශයක් එහෙම පුළුවන් වෙන ඒ පරතරය නැති කරන. ඒ කියන්නේ නීතියෙන් හරි පොතේ හරි තියෙන ගැහැණුන්ට පුළුවන් සමතැන දෙනවා කියලා තියෙන නීති හෝ ව්‍යවස්ථා හෝ එහෙම බෑ කියලා කොහෙවත් ලියලා නැහැ. හැබැයි සමාජයට ගියාම හුඟක් බැරි තැන් අපිට තියෙනවා.
අපිට තේරෙනවා ඒකට අනිත් අය අපි දිහා බලන්නේ නරක විදිහට. අපි ඒ දේ කළොත්. ඒ කියන්නේ අපි තැනක කතා කරොත්. මම උදාහරණ එකක් කියන්නම්. බස් එකක මම ඉස්කෝලේ යනකොට මොකක් හරි මට ප්‍රශ්නයක් වෙලා එහා පැත්තේ හිටපු පිරිමි එක්කෙනාගෙන් පිටිපස්සේ හිටපු ආන්ටි මං වෙනුවෙන් කතා කරා. කතා කරාම බස් එකේ හිටපු කට්ටිය දෙකට බෙදුනා. බෙදිලා අර ආන්ටිට, ඒ කියන්නේ අර මං වෙනුවෙන් කතා කරපු කාන්තාවට අවලාද කරා ඇයි ඔයා ওই විදිහට අර මිනිස්සයාට කතා කරේ කියලා. එතකොට දැන් හරි වැරද්ද තේරෙනවද අපිට එතන? අන්න ඒ වගේ තාම මේ සරල දෙයක් මං කිව්වේ. හැබැයි ඒ සරල දේ ඇතුලේ ලොකු කතාවක් තියෙනවා. අපේ නිදහස සීමා වුණේ කොතනද? සීමා කළේ කවුරුද? ගැහණියක් විදිහට ඔබත් මමත් අපි වහගෙන ඉන්න හිතවතුනි, ඔබ ගැනත් මේ කතා බහ තුළ අපි කතා කරමින් ඉන්න අතරේ තව මිනිත්තු කිහිපයයි තියෙන්නේ අපිට වැඩසටහන අවසන් කරන්නට. මම කැමතියි ඔබතුමියකින් අවසාන වශයෙන් මොකක්ද අපේ කාන්තාවන්ට දෙන්න තියෙන පණිවිඩය? අපේ කාන්තාවන්ට ගොඩාක් දේවල් කරන්න පුළුවන්. අපේ කාන්තාව අතිශය දක්ෂයි. එතකොට එයාලගේ කුසලතාවලින් සමාජයට වැඩ කරන්න පුළුවන්. හුඟක් වැඩ කරන්න පුළුවන්. හැබැයි සමාජයටත් වගකීමක් තියෙනවා. ඒ කුසලතාවලින් වැඩ කරන්න පුළුවන් සමාජ අවකාශයක් කාන්තාවන්ට හදලා දෙන්න. සමහර කාන්තාවන්ට ඕනේ අම්මා කෙනෙක් වෙන්න නම් ඒකට අවශ්‍ය කරන අවකාශය හදලා දෙන්න. ඉංජිනේර කෙනෙක් වෙන්න නම් ඒකට අවශ්‍ය කරන අවකාශය හදලා දෙන්න. පාර්ලිමේන්තුවට යන්න නම් ඒකට අවශ්‍ය කරන අවකාශය හදලා දෙන්න. එතකොට ගැහැණුන්ට Tamanගේ භූමිකාව තනියම කරන්න බෑ. ඒ භූමිකාව සමාජයත් එක්ක හැම වෙලාවෙම බැඳිලා තියෙන්නේ. එතකොට දක්ෂ ගැහැණුන්ට අපි හැමෝම ඒ ගැහැණුන්ට තමන්ගේ භූමිකාව ඉෂ්ට කරන්න කියලත් නිදහස් ලංකාව වෙනුවෙන් මම ඉල්ලා හිටිනවා. ඒ වගේම අනිත් සමාජයෙන් ඉල්ලා හිටිනවා අනිත් සමාජයේ ඉන්න අයගෙන් ඒකට අවශ්‍ය අවකාශය අපිට හදලා දෙන්න කියලා. ආචාර්ය අනුෂ්කා කහඳගමගේ මහත්මිය, ඔබතුමී මේ වෙද්දී නවසීලන්තයේ ඔටාගෝ විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය උපාධිය අවසන් කරලා ඉන්නේ. ජීවිතේ ඉතිරි වැඩ කටයුතු ඒ විදිහටම සාර්ථක වෙන්නට කියලා සුබ පැතුම් එක් කරනවා. බොහොම ස්තුතියි අද අපේ මැදිරියට ඇවිල්ලා අපේ කාන්තාවන් වෙනුවෙන් ඔබතුමියගේ හඬ අවදි කිරීම සම්බන්ධයෙන්. බොහොම ස්තුතියි අනුරාධා. හිතවතුනි, වැඩසටහන ආරම්භයේදී මම කිව්වා ජාතික පුනරුදයට අපි පෙළ ගැහෙන්නේ 77 වෙනි ජාතික නිදහස සමරන්නට ඉද්දී ලෝකයේ ප්‍රථම රාජ්‍ය නායිකාව බිහි කිරීමේ අභිමානයත් නිදහසෙන් පස්සේ කාන්තා රාජ්‍ය නායිකාවන් තිදෙනෙකු බිහි කිරීමේ අභිමානයත් අපි දෝතින් දරාගෙන ඉන්නවා. අපි කාන්තාවට සමතැන දෙනවා කියලා කතා කරනවා. ඒ නිසාම ඒ කතා බහ පැත්තකින් තියලා අපිට ක්‍රියාවට නංවනවා නම් ඇයට හිමි සමතැන, ඇගේ අයිතිවාසිකම, ඒ සමානාත්මතාවය අපි ඇයට දෙන්න සූදානම් වෙන සමාජයක් බිහි වේවායි කියලා පතමින් අදට බදාදා ප්‍රභාතයෙන් සමගෙන යන්න නවමාධ්‍ය සහාය ලබා දුන්නා කාවින්දි ගාල්ලේ ආරච්චි, තාක්ෂණික දායකත්වය ලබා දුන්නා රජීව නානායක්කාර, ප්‍රභාතය අධීක්ෂණය කළේ අශෝකා බාලසූරිය. මම අනුරාධා පෙරේරා. ගිහින් එන්නම්. ඔබට සුබ දවසක්.
යති ගැහැණු වැඩට යති ගැහැණු හිස දරා දිවා කටුටුණු බිම බලා හෙලා සඳ මුහුණු ගුම්මනේ කිරණ වී අරුණු ගැහැණු වැඩ ඇරි වැඩට යති ගැහැණු මිනිසුනේ Others